අද මම කතා කරන්න යන්නේ මහලු නිවාසික අම්මලා ගැන. මගේ අම්මගේ අවුරුදු 3 දානෙ දෙන්න මම මහලු නිවාසයකට පොරොන්දු වුණා. ඉතින් මේ මහලු නිවාසයේ ඉන්න අම්මලම 10 දෙනෙක්. ඒ 10 දෙනාගේම ජීවිත කතාව අහද්දී එයාලා කියන්නේ ළමයි 3 දෙනෙක් ඉන්න ළමයි 3 දෙනාම රට ඒගොල්ලෝ මේ රටවල් වල ඉන්නේ කියලා කියනවා. ඊට පස්සේ තව අම්ම කෙනෙක් අහද්දී කියනවා ළමයි ඉන්නේ හොඳ ව්‍යාපාර කරන ළමයි ඉන්නවා. ඒත් ඉතින් එයාලා අපි බලන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ තව අම්ම කෙනෙක්ගෙන් අහද්දී ඔක්කොංගෙම දරුවෝ හොඳ උසස් රස්සාවල් කරන හොඳ ලෝයලා ඩොක්ටර්ලා ඒ වගේ රස්සාවල් කරන අයගේ අම්මලා තමයි එතන හිටියේ ඔක්කොම. කිසිම කෙනෙක් දුප්පත් කමින් මේ ළමයි නැතිව එතකොට ගියාම ළමයි අසරණ වෙලා එහෙම අම්මලා එතන හිටියේ නෑ. ඔක්කොම හිටියේ හොඳ උගත් රස්සාව කරන දරුවන්ගේ අම්මලා. ඉතින් මම අද කතා කරන්නේ ඉතින් ඒ දරුවෝ ඒ අම්මලාගෙන් තමයි ඒ වගේ උසස් රස්සාවල් ලබාගෙන උසස් තැන්වල ඉන්නේ. ඒ ඉන්න දරුවන්ගේ කියන්නේ උගන්නපු හින්දා ඒ අම්මලා ඒ දරුවන්ට උගන්නපු හින්දානේ ඒ වගේ තත්යකට එන්නේ. උගන්නලා හොඳට මේ සල්ලි වියදම් කරපුවාම තමයි ඒ තත්ත්වෙට එන්නේ. ඉතින් ඒ දරුවෝ ඉන්ගේ අම්මලා මහලු නිවාසයේ ඉන්නවා කියන්නේ මට ගොඩක් දුක හිතුණා. දුක හිතුණා කියන්නේ දැන් මගේ ජීවිත කතාවෙන් මම පටන් ගන්නම්. මගේ ජීවිත කතාව මගේ අම්මයි තාත්තයි. මගේ අම්මයි තාත්තයි 1969 තමයි කසාද බැඳේ. ඉතින් 1969 කසාද බැඳහම මගේ ලොකු අයියා 1970 හම්බ වුණා. ඉතින් අපේ අම්මාගේ පෞල් ජීවිතේට ගොඩක්ම බලපෑම් මේ පෞල් ජීවිතේ විනාශ වෙන්න ගොඩක්ම බලපෑවේ අපේ තාත්තගේ සහෝදරයෝ. සහෝදරයෝ කියන්නේ සහෝදරයෝ 10 දෙනෙක් ඉන්නවා. පිරිමි ළමයි 7 දෙනයි, ගෑනු ළමයි 3 දෙනයි. අපේ තාත්තගේ පවුලේ. නමුත් කවදාවත් මේ ඔක්කොම නෙමෙයි යාට අපේ තාත්තගේ පෞල් ජීවිතේට අකුල් හෙළුවේ. අක්කලා දෙන්නෙක් විතරයි. අල්ලපු වැටේ ඉඳගෙන මේ පැත්තේ තමයි අපේ අම්මා තාත්තා හිටියේ. අල්ලපු වැටේ ඉඳගෙන තාත්තා වැඩට යනකන් ඉඳලා අපේ අම්මා කවදාවත් අර කුලිය පිටේ ගම්වල හැදිච්ච ගැහණුනේ කවදාවත් කුණුහරුප කියන්නේත් නෑ. කාත් එක්කවත් වැඩි කතා බහකට යන්නේ නෑ. ඕපු දූප කතා කරන්නේ ඒ වගේ පැත්තකනේ කුලිය පිටේ කියන්නේ. ඒ වගේ හොඳ ලස්සන ගම්මානයක හැදිච්ච ගැහණු කෙනෙක් තමයි අපේ අම්මා. ඉතින් තාත්තා වැඩට ගියාට පස්සේ ගෙදර දොරේ වැඩ කරගෙන තාත්තගේ අම්මවත් බලාගෙන අපිවත් බලාගෙන තමයි අම්මා ඉන්නේ. ඉතින් එහෙම ඉන්නකොට අපේ තාත්තගේ අක්කලා දෙන්නට මේ ඒක රුස්සන්න නැතුව ගියා. පවුල් කඩන්නම එක එක කේලම් කියලා අපේ තාත්තා කවදාවත් අරකු ටිකක් කටේ තිබිච්ච මිනිස්සෙක් නෙමෙයි. එයා පොඩි කාලේ ඉඳන්ම හොඳට හම්බ කරලා හොඳ දියුණු තත්ත්වයකට ආපු මිනිස්සෙක්. නමුත් පෞල් ජීවිතේ කඩාකප්පල් කෙරුවට පස්සේ එක එක දේවල් විස බීජ ඒ අක්කලා දෙන්න දාපු නිසා අපේ තාත්තා අරක්කු බොන්න ඇබ්බැහි වුණා. අම්මට ගහන්න හිරිහැර කරන්න පටන් ගත්තා. ඉතින් එතන ඉඳන්ම පවුල් වල ප්‍රශ්න විතරයි තිබුණේ. ඉතින් තියෙන දේපල ඔක්කොම ටික තාත්තා විකුණලා අරක්කු බොන්න ගත්තා. ඊට පස්සේ අපි ගිහින් අතර උනේ වත්තක. බඩල්ගම මේ ලොකු වත්තක් තමයි තාත්තා මුරු කරන්න ගත්තේ. ඒ ඉතින් තාත්තා අපිවත් අරගෙන අම්මවත් අරගෙන තමයි ගියේ. ඒ යන අතරතුරේ තාත්තා ගොඩක්ම අම්මට සෑහෙන්න ගුටි බැට දුන්නා. ඉතින් ඒ නිසා අම්මා කල්පනා කරලා අම්මා තීරණයක් ගත්තා. අපිව දාලා අම්මා යන්න ගියා. ඉතින් යන්න ගියාට පස්සේ මට අවුරුදු 7යි, ලොකු අයියට අවුරුදු 16යි. මම තමයි පවුලේ පස්වෙනියා. ඉතින් මට ඉගෙනීම හිටන් කඩාකප්පල් වුණා. ඊට පස්සේ තාත්තා තීරණය කරා නංගිලා දෙන්නවත් ගෙවල් වලට දීලා එයා මාසෙට සල්ලි ගත්තා. අක්කවත් ගෙදරකට හදාගන්න දීලා මාසෙට සල්ලි ගත්තා. මාසෙට ගිහලා එයා සල්ලි ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් තමයි කරේ. මම හිටියේ මම පොඩි කාලේ ඉඳන් උයන්න දන්නවා. අවුරුදු 7 ඉඳන්ම මම උයන්න දන්නවා. ඉතින් ඒ හින්දා අම්මා තාත්තා මාව ඉස්කෝලේ යව්වේ නෑ. අර තා පොඩි අයියා කෙනෙක් ඉන්නවා. එයාට එක කණ්ඩෝ බොණ්ඩෝ උයලා දෙන්න ඉන්න මේ මාව තියාගත්තා. මාව ගෙදර වලට හදන්න දුන්නේ නෑ. ඊට පස්සේ ලොකු අයියාත් හිටියේ නැන්දගේ දුවලා ගෙදර. ඒ ඉන්නකොට දැන් සේරම හැමතැනම හැදෙන කට්ටිය මේ අපි. ඉතින් එහෙම තාත්තා දේපොළ සේරම විකුණලා එතකොට අපි 7 දිනාට කවදාවත් ඉගෙනීම කොච්චර ඉගෙන ගන්න පුළුවන් වුණොත් අපිට ඒ දේ කරගන්න බැරුව ගියා. මොකද තාත්තගේ බේබදුකම එයාලගේ පවුල් ජීවිතේ කරන් ආපු හැටියට. අම්මා දාලා ගියේ.
ඉතින් ඔහොම ඉන්නකොට කොහොම හරි මම මාව තියාගත්තේ උයාගෙන කන්න බොන්න හින්දා තමයි තාත්තා. නැත්තම් ඉතින් මාවත් වෙලාවට දීලා. එහෙම ඉන්නකොට කොහොම හරි ලොකු අයියා මේ නැන්දගලේ දුවලා ගෙදරට මාව අරන් ගියා. තාත්තත් එක්ක ඉන්න එපා තාත්තා බොනවනේ මෙහෙමයි කියලා. ඊට පස්සේ අයියා කිව්වා මේ නැන්දගේ දුවත් ඉඳන් කිව්වා ඉස්කෝලේ යවමු මේ අපි මෙයාව අපි ගාවේ තියාගමු. ඒව සිහින විතරයි කවදාවත් මට උගන්නන්න එක්කන් ගියේ නෑ. ගිය ගමන් ඒ ගෙදර ඉන්දියාප්ප තමයි. කඩවල වලට ඉන්දියාප්ප දාන්නේ. ඒ හින්දා මට ඒ වැඩ ටික කරගන්න තමයි මාව එක්කන් ගිහිල්ලා තියෙන්නේ. කවදාවත් ඉගෙන ගන්න කියලා එක්කන් ගියාට ඒ දේවල් මට ලැබුණේ නෑ. ඉන්දියාප්ප පිටි කිලෝ 5ක ඉන්දියාප්ප තම්බලා. මට උසත් නැතුව බංකුව තියලා තමයි මේ සූරට පපුවට හිර කරලා තමයි ඉන්දියාප්ප මංගෙඩිය අල්ලගෙන වටේ වට කරව ගන්න. ඉතින් එහෙම කරලා කොහොම හරි පාන්දර 2:00ට නැගිටලා පොල් කිටි 3ක සම්බෝලත් හදලා එතකොට ගියාම පිටි කිලෝ 5ක ඉන්දියාප්පත් තම්බලා ඒ වගේ ජීවිතේ අවුරුදු 8 ඉඳන්ම ඒ ජීවිතේ තමයි ගෙව්වේ. මට හොඳට වැඩ කරන්න පුළුවන් දෙයියන්ගේ පිටි පොඩි කාලේ ඉඳන්ම. ඒ රෙදි හොදනවා. එතකොට එයාලගේ ළමයිගේ රෙදි හොදනවා. ගෙවල් මිදුල අස්පස් කරලා අතු ගන්නවා. ඊට පස්සේ අවුරුදු 18ක් වෙනකොට ගඩොල් පෝරම් කරනවා එයාලා. ගඩොල් පෝරම් වලටත් අර ඉන්දියාප්ප තම්බන ගමන්ම මං උදව් කරා. ගඩොල් මැටි අනනවා. එතකොට ගිහම ගඩොල් කපනවා, වහනවා. ඒ වගේ දේවල් කරා. ඔහම ඉන්න අතරතුරේදී නමුත් අපේ හිතවලට කවදාවත් අම්මලා ගැන වෛරයක් ඇති වුණේ නැහැ. නමුත් අම්මයි තාත්තයි අපි ගාව හිටියනම් කියන එක හිතට කොයි වෙලත් අපිට දැනුණා. ඉතින් අපි හැමෝටම මේක තමයි. අම්මයි තාත්තයි අපි ගාව ඉන්නනම් මේ දුක් විඳින්න ඕනේ නැහැ කියන තාත්තට අපි හිටියා. ඉතින් එහෙම ඉන්නකොට කොහොම හරි අපේ හිතේ තිබුණම අම්මයි තාත්තයි කවදා හරි දවසක ලං කර ගන්නවා කියලා. ඉතින් අපිට ඉන්න තැනක් තිබුණේ නැහැ. ගෙවල් වල තමයි හැදුනේ. ඉතින් එහෙම හැදෙනකොට මේ අපේ අක්කට අවුරුදු 18ක් වෙනකොට අපි ලොකු අයියා ගිහිල්ලා එක්කන් ඇවිල්ලා මහප්පලා ගෙදර ආවා. එතකොට අපි කටුනායක ගාමට ගියා. ගාමට යනකොටත් ඒ හම්බ කරන සල්ලි සේරම තාත්තා තාත්තනේ මහප්පලාගේ පවුල. මහම්මා ඉතින් කියනවා මේ උඹලා ඉන්නනම් කණ්ඩ බොණ්ඩ සල්ලි දීපල්ලා කියලා තමයි තියාගත්තේ. අපිට 7-5ක්වත් එයාට ඉතුරුක් වුණේ නැහැ. ඊට පස්සේ එයා තීරණය කරා රට යන්න. ඉතින් එයා රට ගිහිල්ලා අම්මට පොඩි ගියක් එක්ක ඉඩමක් ගත්තා. අරන් අහකලා අපේ අම්මා අවුරුදු 21 වෙනකොට අපේ අම්මා අපිව හොයාගෙන ආවා. ඒ හොයාගෙන එනකොටත් අපිට කවදාවත් අම්මා දැක්කම සතුටක් මිස වෛරයක් ඇති වුණේ අපි අර අපා දුක් විඳත් අපිට වෛරයක් ඇති වුණේ නැහැ. කවදා හරි දවසක අපේ අම්මා අපි ගාව ඉන්න ඕන කියන වචනේ තමයි අපි ගාව තිබුණේ. ඉතින් එහෙම ඉන්නකොට කොහොම හරි අම්මා අක්කා රට ගිහලා ඉඩමක් අරගෙන ආ කියලා ගේ එක්කම අම්මව තිබ්බා. අම්මට කිව්වක අම්මේ කොහෙවත් යන්න එපා. අම්මා එතකොට අවරිවත්තේ ගෙදරක උයේ හිටියේ. අම්මා කොහෙවත් යන්න එපා. අපි ගාවේ ඉන්න මං අම්මා බලා ගන්න කියලා අක්කා ඉරිනේ කරලා එහෙම හිටියා. ඊට පස්සේ තාත්තවත් අපි හෙව්වා. ඊට පස්සේ තාත්තව ගෙනලා තියනකොට අම්මේ දැන් කිව්වා ඔය මිනිහව නම් මට පේන්නවත් ගේන්න එපා මං ගාවට. එහෙම වුණොත් මං උඹලවත් දාලා යනවා කියලා අම්මා කිව්වා. ඒ හින්දා අපි තාත්තා වැඩ කරේ වත්තක මුර කරන වැඩේ තමා කරේ බංගදෙනි. ඉතින් අපි හොරෙන් අම්මට හොරෙන් අපි ගිහින් බලලා එනවා තාත්තව. ඉතින් එහෙම තාත්තා කිව්වා මාව බැලුවේ නැතත් කමන්නේ උඹලා අම්මව බලපල්ලා අම්මා ගොඩාක් දුක් විඳ කියලා කිව්වා. ඒත් ඉතින් අපි තාත්තවත් බැලුවා. ඉතින් ඔහොම ඉන්නකොට කොහොම හරි මම රට ගියා. රට ගිහිල්ලා ඉන්න අතරතුරේදී මං අම්මට කිව්වා අම්මේ මම අම්මට තමයි සල්ලි එව්වේ. අම්මා හොඳට කාලා බීලා ඇඳලා සතුටින් ඉන්න. අපිට එච්චර ඕනි කියලා අපි තීරණය කරා මමයි අපේ අක්කයි. අනිත් නංගිලත් හදාගන්න දීපු ගෙවල් වලින් එයාලවත් අරගෙන ඇවිල්ලා ඊට ගාමත් වලට ඇරියා. ඊට පස්සේ එයාලා කසාද බැන්දා. එයාලගේ ජීවිතේ එයාලගෙන් ගෙනිච්චා. කවදාවත් කවුරුත් අපේ අම්මට තාත්තට වෛර බැන්නේ නැහැ. කොච්චර අපා දුක් විඳත් පොඩි කාලේ අපිට ඉගෙනීමක් නැතුනේ දෙමාපියෝ හින්දා දුක් විඳෙත් දෙමාපියෝ හින්දා නමුත් කවදාවත් අපි වෛර බැන්නේ නැහැ. ඒගොල්ලෝ එක්ක මැරෙන මොහොතක් හරි සතුටින් ඉඳලා එයාලට සලකන්න ඕන කියන අදිස්ථානෙන් තමයි අපි සේරම හිටියේ. ඒ වගේම මම රට ගිහිල්ලත් අම්මා තාත්තා ලෙඩ වුණාට පස්සේ එයාලට වියදම් කරන්න සල්ලි එව්වා. ඒ වගේම අක්කත් අවසාන වටේට අම්මට අවුරුදු 72ක් වෙනකොට පිළිකාවක් හැදුනා. තාත්තටත් 74ක් ඉඳි පිළිකාව හැදුනා. ඒ වෙනකොටත් මම ඕමන් රටේ හිටියේ. ඉතින් මම
ගන්න මුළු පඩියම මං අක්කට එව්වා අම්මා බලා ගන්න කියලා. සාත්තු කරා අම්මට හොඳට සාත්තු කරා අක්කා. කාටවත් කැතකුණු අල්ලන්නවත් මේ ඉස්පිරිතාලවල ගිහිල්ලා පඩි දීලා කියන්නේ සල්ලි දීලා බලා ගන්නවත් එහෙම දේවල් කරේ නෑ. එයා හොඳට බලාගත්තා මම සල්ලි එව්වා. ඉතින් ඒ වගේ තමයි දැන් මං කියන්නේ අපිට ඒ වගේ දෙමාපියෝ ඉඳලත් අපි කවදාවත් දෙමාපියන්ව මහලු නිවාසවලට දාන්න උත්සාහ කරේ නැහැ. අපි එලවන්නවත් එහෙම කරේ නැහැ. ඉතින් අර හැම දෙයක්ම කරපු දරුවෝ ඒ කියන්නේ හැම හොඳට උගන්නලා හොඳ උසස් තත්ත්වයට තිබු දෙමාපියෝ අද මහලු නිවාසයේ ඉන්නවා. නමුත් අපිට කිසිම දෙයක් නොකරපු දෙමාපියෝ නමුත් අපි ලං කරගෙන බලාගත්තා. ඒ මොකද අපි හිතට ගන්න ඕන අපේ දෙමාපියෝ අපිට යමක් නොදුන්නත් අපිට කාගේ හරි මිදුලක් හරි අතු ගාලා බත් කටක් කන්න හරි තේ එකක් හරි බොන්න අපිට අතපය හොඳට හදලා තියලා තියෙනවා. ඒ දේ තමයි අපි හිතන්න ඕනේ. කවදාවත් දෙමාපියන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නත් හොඳ නැහැ. දෙමාපියෝ හම්බුණා නම් අපිට අපේ දෙමාපියෝ මැරෙනකම් බලන්න ඕන අපේ අතපය වලින් ඒගොල්ලන්ව අතපත ගාලා කැතකුණු අත ගාලා ඒ සේරම කරන්න ඕනේ අපේ අත්වලින්. මොකද අපි ඒ කට්ටිය අපිව හම්බෙච්ච දා ඉඳන්ම කැතකුණු අත ගෑවනම් නෑවනම් මදුරුවකටත් වහන්න දෙන්නේ නැතුව net දාලා අපිව අවුරුදු 3-4 වෙනකන් අපිව හැදුවනම් අපිත් ඒ දේම දෙමාපියෝ වයසට ගියාම කරන්න ඕන. ඒක තමයි නියම සැබෑ ආදරේ දෙමාපියන්ට කරන්න ඕන.